ආයුබෝවන් වෙල්කම් ටු මැග්නයිට් මිෂන්. අද අපි මේ මැග්නයිට් සංචාරයේ විශේෂ චාරිකාවක් තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි කුඹුක් ගැටේ යවට තියෙන ලස්සන තැන් බලන්න තමයි මේ මැග්නයිට් සංචාරයෙන් අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහට අපි ඒ මොනවාද තැන් කොහොමද යන්නේ ඒ විස්තර එක්ක හමු වෙමු. ඔව් අපි දැන් මේ පළවෙනි ගමනාන්තයට යන ගමන් ඉන්නේ. මම ඔයාලට ඒ ගමනාන්තයට ගිහිල්ලා ඔයාලට ඒ තැන ගැන පැහැදිලි කරන්න. අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට යන ගමන අතරතුර සුන්දර වෙල්ගායක් අයිනේ අපේ ගමන් මහන්සිය නිවා ගන්න පොඩි වෙලාවක් අපි නැවතුණා. අපේ පළමු ගමනාන්තයේ විදියට අපි ඇවිල්ලා ඉන්නේ මේ ලස්සන වැව බලන්න. ඒ තමයි කිඹුල්වානාවේ ජලාශය. කිඹුල්වානාවේ ජලාශය ගැන කතා කරොත් මහසේන රජුගේ විසින් නිර්මාණය කරපු ජලාශයක් තමයි මේ කිඹුල්වානාව. ඔව් මහසේන රජු ගැන සඳහන් කර කියන්න ඕනේ වාරි කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ ලොකු සේවයක් කරපු රජතුමෙක් තමයි මහසේන රජු. ඇත්තටම මේ රජුරුවන්ගේ පිහිටෙන් තමයි මේ වගේ ලොකු ලස්සන වැව් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව මේකෙදි කියන්න ඕනි මේ කිඹුල්වානාවේ ජලාශය පිහිටලා තියෙන්නේ මල්සිරිපුර කුඹුක් ගැටේ පාර අතරතුර මග තමයි මේ කිඹුල්වානාවේ ජලාශය පිහිටලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලත් බලන්නම අවශ්‍ය තැනක් තමයි මේ කිඹුල්වානාවේ ජලාශය.
අපි දැන් කිඹුල්වානාවේ ජලාශය බලලා ඊළඟ ගමනාන්තයට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ගමනාන්තය යන අතරතුර අපි හම්බෙමු. දැන් අපි මේ ගමන් කරන්නේ මඩගල්ල ඉබ්බාගම පාරේ. මේ මඩගල්ල ඉබ්බාගම පාර අතරතුර තමයි මේ තියෙන්නේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක. අපි එතෙන්ට ගිහිල්ලා බලමු ඒ ලොකේෂන් එක කොහොමද මොනවද විස්තර කියලා මම එතෙන්ට ගිහිල්ලා ඔයාලට ඩිස්ක්‍රයිබ් කරන්න. හරි දැන් අපි මේ ඉන්නේ කඳුලව හන්දියේ තමයි ඉන්නේ. මෙතනින් වමට ගියොත් ගොගරැල්ලට යන්නේ. ගෙලින්ම ගියාම තමයි ඔයාලට ඉබ්බාගම පැත්තට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මං කියන මේ ගමනාන්තයට යන්න ඩෙස්ටිනේෂන් එකට යන්න මෙතනින් මේ තියෙන මෙතනින් තමයි ඔයාලට යන්න තියෙන්නේ. මේකේදී මේ පන්සලේ නම කියන්නේ ඓතිහාසික කඳුල මැදිරිය රජමහා විහාරය තමයි මේ පන්සලේ නම. අපි දැන් එතනට හරවන ගමන් ඉන්නේ. මේ වගේ තමයි මේ පන්සලේ ඇතුල් වෙන දොරටුව තියෙන්නේ. මෙතනින් මේ වගේ තමයි මේ පන්සලේ ඇතුල් වෙන දොරටුව තියෙන්නේ. පාරේ මෙහෙම යන්න තියෙනවා ඉස්සරහටම.
මේ පන්සලත් හයිකින් වගේ තියෙන සෙටප් එකක තමයි මේ පන්සලත් තියෙන්නේ. උඩ බුදු පිළිමයක් තියෙනවා. ඒක බලන්න තමයි අපි මේ යන්නේ. එතකොට මම ඉස්සෙල්ලා ඩෙස්ටිනේෂන් එක කිව්වා වගේම මේ තැනටත් එන්න කියලා යෝජනා කරනවා ඔයාලට. යන අර්ථදරතුර ඔයාලට පේනවා ඇති මේ පේන view එක. මේ ඇත්තටම මේ view එක මාර ලස්සනයි. මම ඉස්සරහටත් ගිහිලා කන්ද උඩටත් ගිහිල්ලා ඔයාලට මේ view එක පෙන්වන්න. දැන් ඇත්තටම අපි කන්ද උඩට ගොඩක් ළඟයි. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. ඔයාලා අහලා ඇති වයින්පට කියන්නේ පොල් ත්‍රිකෝණය කියලා. එතකොට ඔයාලට පේනවා ඇති ඇයි එහෙම මේකට පොල් ත්‍රිකෝණය කියන්නේ කියලා. බලපු තැන පොල් ගස් තියෙන්නේ. එහෙම ඔයාලට මේ තැන ඉඳන් ලස්සන සරුසාර කුඹුරයාවල් එක යායට බලන්න පුළුවන්. දැන් අපි උඩට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ පේනවා ඇති මං ඉස්සෙල්ලා කිව්වා වගේ බුදු පිළිමේ ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ පේන ලස්සන view එක. අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරන තැනක් තමයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ තැනට ඇවිල්ලා විසිට් කරලා පොය දවසකට ඒ වගේම නිදහස් දවසකට ඇවිල්ලා බලන්න. මොකද මේක ශ්‍රී ලංකාවේ මාමපුරේ තියෙන හිම් තැනක් තමයි මේක. ඒ වගේම ඔයාලට පේනවා ඇති අර පැත්තෙන් ඔයාලට සන්සෙට් එකක් පේනවා ලස්සනට. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මම මෙන්නයි සංචාරකින් කියපු බත් ඒ වගේම මම බතලකට ඈතින් පේනවා ඇති. ඒ වගේම ඈතින් ඔයාලට පේනවා ඇති අර නකල්ස් කන්පන්තිය ඒ වගේම උලංගල ඒ වගේ පැතිත් ඔයාලට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. මැග්නයිට් සංචාරයේ මේ වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. තවත් මෙවැනි වටිනා චාරිකාවන් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතන එකට share කරන්න ස්තුතියි.